Hi guys මම උමා vlog YouTube channel එකෙන් ඔන්න මං අද ඔයාලට ගෙනාවේ අපිට විදේශගත වෙනකොට වගේම මේ රට job interview වලට යද්දී ඉතාමත් වැදගත් වෙන කාරණයක් ගැන. මේ ගැන කතා කරනකොට ලංකාවේ ඔයාලා කරපු උපාධිවල ඩිප්ලෝමාවල කෝසස් වල අදාළ සහතිකපත්වල true copy එකක් ගන්න කොහොමද කියන එක ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම මම true copy එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරන්න. true copy එකකින් කරන්නේ original certificate එකේ copy එක සත්‍ය පිටපතක් ලෙස අදාළ අධ්‍යාපන ආයතනය විසින් සහතික කර ලබා දීමක් තමයි එතනදී සිදුවන්නේ. ඔයාලටත් මේ වගේ true copy එකක් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ අදාළ ආයතනය තුල සිදු කරන ලද පාඨමාලාවේ original සහතික පත්‍රයයි A4 size photocopy එකක් විතරයි. මීළඟට අපිට කරන්න තියෙන්නේ අදාළ ආයතනයට මෙම original සහතිකය සහ copy එක අරගෙන යන්න. උදාහරණයක් විදිහට ගත්තහම යුනිවර්සිටි එක ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් අදාළ ඩිග්‍රී සර්ටිෆිකේට් එකයි ඒකේ කොපි එකකුයි අදාළ යුනිවර්සිටි එකේ එක්සෑම් යුනිට් එකට අරගෙන ගිහිල්ලා true copy එකක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අපි බලමු ඔයාලගේ නගරේ පවතින ටෙක් ආයතනයක ඔයාලා කෝස් එකක් කරලා තියෙනවා නම් ඒ කෝස් එකට අදාළ true copy එකක් අපි ගන්න ඕනි. ඒ සඳහා ඒ ආයතනයෙන් true copy එකක් ගන්න බෑ. ඒකට අපි කරන්න ඕනේ අපි කෝස් එක කරන ලද ටෙක් ආයතනයට අදාළ දෙපාර්තමේන්තුවෙන් true copy එක ලබා ගන්න එක. ගොඩක් වෙලාවට මේ දෙපාර්තමේන්තු කොළඹවට තමයි තියෙන්නේ. ඒ ආයතනවල එක්සෑම් යුනිට් එකෙන් true copy එක ඉක්මනින් ලබා දීම සිදු කරනවා. සමහර ආයතනවල true copy එක ගන්න අපි ගෙනියන්න ඕනේ original certificate එක විතරයි. එයාලම එම ආයතනයෙන් copy එකක් අරගෙන අපිට true copy කරලා දෙනවා. ඒ වගේම සමහර යුනිවර්සිටි වල true copy එකක් ගන්න මුදලකුත් අය කරනවා. ඊට අමතරව අපිට true copy කිහිපයක් වුණත් අවශ්‍යතාවය අනුව ඉක්මනින් ගන්නත් පුළුවන්. ඔයාලා තව දැනගත යුතු කාරණයක් තමයි මේ true copy එකක් ගැනීම කවදාවත් online කිසිදු ආයතනයකින් කරන්නේ නැහැ. නමුත් මෙම ආයතන වලට ගියාම අපිට පැයක පමණ කාලයක් ඇතුළත true copy එකක් දවසින් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට තවත් බලන්න ඕනි නම් මගේ උමා vlog YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම මගේ මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා support එකක් ලබා දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් comment කරන්නත් පුළුවන්. bye bye.